අයිබෝවන් මම ජෙරාඩ් කැනේෂියස් මේ මාගේ සාමාන්‍ය හෙවත් ජෙනරල් නැමැති වීඩියෝ මාලාවේ පළමුවැන්නයි. මා මෙහි ඉදිරිපත් කරන්නේ මාගේ ඉංජිනේරු සංචාර අතරමැද අහම්බෙන් දැකගත් රසවත් දේවල් ගැනයි. මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක්කේ පාපන්දු ක්‍රීඩාවට පුහුණුවීමට බෝලයකට පයින් ගසන්නාසේ පෙනෙන අලියෙක් ගැනයි. මෙම වීඩියෝව නිසි ලෙස ආරම්භ කිරීමට පෙර ප්‍රකාශන හිමිකම් සහ පිළිගැනීම් පිළිබඳව ඔබ මේ දකින නිවේදනය ඉදිරිපත් කිරීමට කැමැතියි. මම මේ වීඩියෝකරණය කළේ මින්නේරිය වැවට යාබදුව පිහිටා ඇති මින්නේරිය ජාතික උද්‍යානය තුලයි. මෙම සිතියමේ නිල් පාට ඉලිප්සයකින් වටකර ඇත්තේ මින්නේරිය වැවයි. එම වැව ඉවුර වටේ කහපාට ඊතලයකින් මා ලකුණු කළ ලා කොළපාට තීරයක් ඔබට පෙනෙනවා ඇති. මෙම වැව සම්පූර්ණයෙන් ජලයෙන් පිරුණු විට මා ඒ කිව් බිම් තීරයත් ජලයෙන් යට වී යනවා. පසුව වියලි කාලයේදී ජලය සිඳී යන විට අලින් කෑමට ප්‍රිය කරන තනකොළ වලින් එම බිම් තීරය වැසී යයි. මම ඉතිරි වීඩියෝ කොටස ආරම්භ කිරීමට පෙර ඔබට ආරාධනා කර සිටිනවා මාගේ නාලිකාවට නොමිලේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියා. මම අලුත් වීඩියෝවක් එක් කළ සැනින් ඔබට එය දැන ගැනීමට අවශ්‍ය නම් කළු පාට සීනු බොත්තමත් ක්ලික් කරන්න. මගේ සවාරිය පටන් ගත්තේ එම වන උද්‍යානයේ වනසත්ත්ව කාර්යාලයේ සිටයි. එතැන් සිට සවාරි ජීප් රථයකට නැගී ඉතාම රළු පාරක් ඔස්සේ උඩ විසිවෙමින් ගමන් කරන්නට වුණා. වැඩි වේලාවක් නොකොස් අපේ ගමන අවසන් වූයේ අප කැලයෙන් ඉවතට ආවිටයි. අප කැලයෙන් ඉවතට පැමිණෙන විට අපට දැකගැනට ලැබුණේ අපූර්ව ආකර්ශනීය දර්ශනයක්. එහි අප දැක්කේ වැව අසල විවෘත ප්‍රදේශයක තනකොළ කමින් සිටි අලිරංචු කීපයක් සහ ඔවුන් බැලීමට පැමිණි ජීප් රථවල සිටි සංචාරකයෝ තොගයක්. අපේ රියදුරා කීවේ එතැන අලින් 300ක් පමණ ගැවසෙන බවයි. දැන් අපේ පාපන්දු අලියා ඇත්තෙන්ම කකුලෙන් පයින් ගසන අලියා දකින්නට පෙර අපි අලිය ඇතුන් තනකොළ කන ආකාරය ගැන අධ්‍යයනය කරමු. පළමුව අලියා තම හොඬ වැලෙන් තනකොළ අල්ලාගෙන ඇද දමනවා. ඉන්පසු එය බෝලයක් මෙන් වනසේ හැඩගස්වා පස් ඉවත් වනතුරු හොඳින් සොලවා තම කට ඇතුළට දමා ගන්නවා. අප සාමාන්‍යයෙන් මෙම හොඬවැල කරන දේ නොදකින්නේ අපි සැමවිටම වාගේ අලි රංචුවක් දෙස හෝ අලියෙක්ගේ මුළු ඇඟ දෙසම බලා සිටින නිසා විය හැකි. දැන් මේ සිටින්නේ මේ වීඩියෝවට විශේෂයෙන්ම අදාළ අලියයි. අපට ඔහුව හමු වූයේ අප සෆාරිය අවසානයේ උද්‍යානයේ පිටවන දොරටුව බලා ගමන් කරන අතරතුරයි. අලියා තරමක් ඈතින් සිටි නිසා අනික් වාහන එකක්වත් ඔහුව නැරඹීමට නැවතුනේ නෑ. මෙහි දැකිය හැකි වියලි තනකොළ ජලාශය අසල දැකි තනකොළ මෙන් කොළපාට නොවන අතර බහුලත් නොවේ. මුලින්ම අපි මේ අලියාව දැක්කේ ඔහුගේ පිටුපසින්. එවිට මට පෙනුනේ අලියා තම හොඬවැලට පයින් ගසා ගන්නවා වගේ. හැබැයි මම ඈත බලන කැමරා zoom කාචයෙන් විශාල කර බැලුව විට පෙනුනේ මේ අලියාත් කලින් දැකි අලිමෙන් තනකොළ පෙරළමින් සිටින බවයි. තවද මේ අලියා එක තනකොළ බෝලයක් බොහෝ වේලාවක් පෙරළමින් සිටියා. එයට හේතුව ඔබට මොහොතකින් දැනගන්නට ලැබෙයි. අපේ වාසනාවකට මෙන් අලියා පැත්තකට හැරුණේ අපිට ඔහුව හොඳින් දැක බලාගත හැකිවන ලෙසයි. zoom කාචය තුලින් මට පෙනුනේ ඔහු පයින් ගසා තනකොළ ගලවන අතර ඒවා විසිරීම වැළැක්වීමට තමන්ගේ හොඬවැල පලිහක්සේ පාවිච්චි කරන බවයි. ඔහුට එසේ පයින් ගසා තනකොළ ගැලවීමට සිදු වී ඇත්තේ එම තනකොළ තම හොඬවැලින් අල්ලා ගැනීමට තරම් උස නැති නිසායි. අලියා තමා එසේ ගලවාගත් තනකොළ බොහෝ වේලාවක් එහාට මෙහාට පෙරලා වැලි සහ පස් ඉවත් කර බෝලයක් සාදා තම කටේ දමා ගන්නවා. අලියා තම ක්‍රියාවලිය වන තනකොළ ගැලවීමත් තනකොළ පිරිසිදු කිරීමත් තනකොළ අනුභව කිරීමත් නැවත නැවතත් සිදු කරනවා. අප නිරීක්ෂණය කළ තව දෙයක් වූයේ අලියා ඉදිරියේ ඇති තනකොළ ගැලවීමට පාදයක් පෙරට තැබූ සෑම අවස්ථාවකම පයින් ගැසීමට යෙදුවේ ඔහුගේ නිදහස් අනික් පාදයයි. ඔහු මෙසේ තම වම් සහ දකුණු පාද දෙකම දක්ෂ ලෙස පයින් ගැසීමට භාවිතා කළා. එම නිසා මේ අලියාට විශිෂ්ට පාපන්දුකරුවකු වෙන්නට තිබෙන්නට ඇති.
අලිපාපන්දු ගැසීම ජනප්‍රිය ක්‍රීඩාවක් වන තායිලන්තය නේපාලය වැනි රටක සිටියා නම් මොහුට වියලි තනකොළ ගලවා කමින් ජීවත් නොවී සුකෝපභෝගී ජීවිතයක් ගත කරන්න තිබුණාදැයි මට හිතුණා. මේ වීඩියෝ නැරඹූ ඔබට බොහොම ස්තුතියි. මේ වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝව කෙන්යාවේ ඇම්බොසීලි ජාතික වන උද්‍යානයේ අලි ඇතුන්ගේ හැසිරීමක් ගැනයි. එම වීඩියෝව දැමූ විගස දැන ගැනීමට කැමති නම් මගේ කැනීෂියස් චැනල් නැමැති නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කොට all නැමැති කළු පාට සීනුව ක්ලික් කරන්න. ඔබට ස්තුතියි.